වශයෙන් දියුරුම් කොමසාරිස්වත් එයාගේ අත්සන තහවුරු කළ අත්සන් කළ නෑ වත්කම් බැරකම් වාර්තාව. ඊළඟට තමන් සතු නිවෙස් එකක් ගැන කතා කරනවා ඒවා කොච්චර මිලද කියලවත් ඔහු සඳහන් කරලා නැහැ. මේවා විශාල වැරදි. අධිකරණ ඇමති විදියට අවුරුද්දක් ඉන්නව හර්ෂණ නානාකාර මල්ලි. හැබැයි මේ දේවල් නිවැරදි නොකර ඔහු අන්තිමට කියනවා මම මිනිස්සෙක් මට කාර්ය බහුලයි ඒ නිසා මගේ අතින් අත්පස්වීම වෙනවා. අත්පස්වීම වෙන්න පුළුවන්. අත්පස්වීම වෙන්න පුළුවන්. අත්පස්වීම වෙන්න පුළුවන්. හැබැයි එතන අජන්ත පෙරේරා මිනිස්සෙක් නෙමේද? විලවෙක්ද? මොකද ඇයි එතකොට මට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙච්චර ඉන්න කියලා වද දෙන්නේ? මම මොකද්ද තියෙන වෙනස? වෙනස තමා මම පරිසරය ගැන කතා කරනවා. අලියකින් මරණය ගැන කතා කරනවා. අලි මස් කනවා කියලා කියනවා. දල නිසා සත්තු මරනවා කියනවා. දුම්රිය පාරට පන්නලා සත්තු මරලා කියනවා. වඳුරන්ගේ ගාන ඩොලර් 50000යි කියලා කියනවා එක වඳුරෙක්ට. මේ හැම දෙයක්ම කතා කරන ඒ වගේම එක්ස්ප්‍රස් පර් නැවේ ඒ ඩොලර් මිලියන 500ක් තාමත් එංගලන්තේ ලොයිස් බැංකුවේ තියෙනවා කියලා මම කියනවා. ඒකන මගේ හර්ෂණ නානායකගේ වෙනස තමයි එයා අධිකරණ නැමති හැබැයි මම තමා මේ රටේ වෙන වැරදි ගැන කතා කරන්නේ. මේකයි මගේ තියෙන වැරද්ද. ඒකයි මට හැමතිස්සෙම එන්නේ කියලා වද දෙන්නේ. ඒකයි හොයලා බලන්න කියන්නේ ඇයි මම ඡන්දය ඉල්ලුවේ ආයි ඡන්දය ඉල්ලනවද කවුද මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. මේක මොන මගුල් විකාරයක්ද? මම ඒක නිසා තමයි කියන්නේ දැන් හර්ෂණ මල්ලි කිව්වා කවුද චාමරට හොල්මනක් වගේ කියලා. හොල්මනක් නැත්තම් බය තියෙන මූණක් කියලා කියලා. දැන් අධිකරණ නැවති මට කියාවි මම ඇවිල්ලා අර රැට කවුද බය වෙන්නේ මේ මෝහිනී වගේ කියලා. මොකද කොණ්ඩෙත් කඩාගෙනනේ. අනිවාර්යෙන් හර්ෂණ මට බය වෙනවා මෝහිනී කියලා. එතකොට දෙයියෝ සාක්කි මේවද දේවල් කරුණාකරලා මේ රටේ මිනිස්සුන් මම එක දෙයක් කියන්නේ අපි හොරකම් කරලා අපි වංචා කරලා අපි ඡන්දය ඉල්ලුවා අපි අල්ගෙන බලන්නේ